හරි ප්‍රතිවාලක තුලා ඉන්න අපේ 2027 තියරි ක්ලාස් එකේ 9 වෙනි පේපරේ ඩිස්කෂන් එකත් එක්ක පැය දෙකක පේපරයක් තියෙන්නේ. අපි වැඩේ පටන් ගමු. මුලින්ම යන්නේ කොටසට පළවෙනි ගාන. මාපාංක ප්‍රස්ථාර ගානක් කියනවා y සමානයි 2x ඍණ 1 හා y සමානයි x ධන 1. මේක නිකන් රේඛීය ප්‍රස්ථාරයක්. එකම රූප සටහනක අඳින්න මේ අඳිමු. x y 2x සලම් පුතේ මාපාංකය ඇතුළට යන්න. 2x ඍණ 1 ධනානුක්‍රමණයක් ඍණාන්තක් ඛණ්ඩයක්. ධනානුක්‍රමණයක් ඍණාන්තක් ඛණ්ඩයක්. 2x ඍණ 1. මෙතන කීයෙන්ද කපන්නේ? y ට බිංදුව දැම්මොත් 2x සමාන 1 x කියන්නේ භාගය. 2x ඍණ 1 ඇඳා මෙතන කැපෙන තැන හොයාගත්තා. මාපාංක කියන්නේ පුතේ ඍණ ටික ධන වෙනවා. මේ මෙතනින් පල්ලෙ ටික අනිත් පැත්ත ගන්න. මෙයා ඍණ ලකුණකින් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඍණ 2x ධන 1 වෙනවා. මෙන්න මේ ටික අයින් කරන්න. මෙතන කපන්නේ කීයෙන්ද? මේ අන්තක් ඛණ්ඩ 1යි. එතකොට y සමානයි x ධන 1. පුතේ මේක නිකන් රේඛීය ප්‍රස්ථාරයනේ මාපාංක ප්‍රස්ථාරයක් නෙමෙයි. x ධන 1 ධන අනුක්‍රමණයක් ධන අන්තක් ඛණ්ඩයක් කපන්නේ එකෙන්. ධන අනුක්‍රමණයක් බලන්න මෙයාගේ අනුක්‍රමණය 2යි. මෙයාගේ අනුක්‍රමණය 1යි. එක නම් අඩු වෙන්න ඕනේ. කියන්නේ මෙයාට වැඩිය කෝණේ අඩුවෙන් යන්න ඕනේ. කියන්නේ මෙයාව කපාගෙන යන්න ඕනේ. මෙන්න මෙහෙම. මෙයා තමයි y සමානයි x ධන 1. පුතේ මට ඡේදන ලක්ෂ ඕනේ. මෙතන එක ඡේදන ලක්ෂයක්. x අගේ බිඳුවේදී ඡේදනය වෙනවා. ආයි මෙන්න මෙතන ඡේදන ලක්ෂය. මේ දෙන්න සමාන වෙන තැන. 2x ඍණ 1 x ධන 1ට සමාන වෙන තැන. මෙයා මෙහෙට ආවොත් x වෙනවා. මෙයා මෙහෙට ගියොත් 2යි. මෙතන 2යි. නම් මෙතන කපන තැන හොයන්නත් පුළුවන් මේ y සමානයි x ධන 1 y බිඳුවක් කරොත් x කියන්නේ ඍණ 1යි. හරි. ප්‍රස්ථාර දෙක ඇඳලා. නයින් මෙන්න මේක විසඳුම් කොලකය. 2x ඍණ 1 මාපාංක විශාලයි x ධන 1. කියන්නේ අපේ x ධන 1 ප්‍රස්ථාරයේ මාපාංක ප්‍රස්ථාරයට වඩා උඩින් ඉන්න ඕනේ නෑ. මාපාංක ප්‍රස්ථාරය මෙයාට වඩා උඩින් ඉන්න ඕනේ. මේ බලන්න ඡේදන ලක්ෂ දෙක මැද ටික මාපාංක ප්‍රස්ථාරයේ අරයට වැඩිය පහළින් ඉන්නේ යටින් ඉන්නේ. ඒ ටික නෙමෙයි එහෙනම් දෙපැත්තේ ටික. බිඳුවට වඩා අඩු ටිකයි දෙකට වඩා වැඩි ටිකයි. x බිඳුවට වඩා අඩුයි. ඕන්නම් මේ පැත්තේ ඍණානන්තය. මේලය මේ පැත්තෙන් දෙකට වඩා x වැඩි. මේ පැත්තේ ධනානන්තය. හරිනේ. ඊළඟට කියනවා 2x ඍණ 1 සමානයි x ධන 1 ධන k. සමීකරණයට විසඳුම් නොතවීම සඳහා kට ගත හැකි අගේ පරාසය. සමීකරණයට විසඳුම්. පුතේ හොඳට ඔලුවට දාගන්න. මාපාංක ප්‍රස්ථාරයේ x ධන 1 ධන k කියන ප්‍රස්ථාරයේ සමාන වෙන තැන් කියන්නේ ඡේදන ලක්ෂ. එතකොට ඡේදන ලක්ෂ වලින් තමයි පුතේ මේ දෙන්න සමාන වෙන x අගයන් එන්නේ. ඒවට තමයි අපි විසඳුම් කියලා කියන්නේ. එතකොට මේකෙදි මට කියනවා මෙයාට සමාන වෙන තැන් නොතිබෙන පරිදි kට අගේ සොයන්න. ඒ කියන්නේ පුතේ වෙන්න ඕනි මේකක්නේ. අපේ මාපාංක ප්‍රස්ථාරයේ x ධන 1 ධන k කියන ප්‍රස්ථාරයේ කැපෙන තැන් නැති වුණා නම් හරි. එතකොට මේ දෙන්න කැපෙන්නේ නැති වෙන්නේ. මේ බලන්න. දැන් මෙයාට වෙනසක් වෙලා නැහැනේ. x ධන 1ට k ප්‍රමාණයක් එකතු වෙලා. දැන් x ධන 1 අඳින්නේ මෙහෙම. k කියන්නේ මොකක් හරි නියතයක්නේ. එතකොට පුතේ අන්තක් ඛණ්ඩයට යම් කිසි අගයක් එකතු වෙනවා. නිකන් හිතන්නකෝ එකක් කියලා. k කියන්නේ 1යි නම් මෙතන x ධන 2 වෙනවා. එතකොට මෙයා යන්නේ මෙහෙම උඩින්. දෙකෙන් කපාගෙන. එතකොට කැපෙන දැන් දෙකක් සෙට් වෙනවා. ඒ කියන්නේ මේ මෙන්න මේ x ධන 1ට මොකක් හරි අගයක් එකතු කරපුවහම මෙයා මේ හැඩයටම උඩ පල්ලෙහා යනවා. උඩට යන්න පුතේ මේ කට්ටිය කොහොමත් උඩට ඇඳිලානේ තියෙන්නේ. එතකොට කැපෙන තැන් සෙට් වෙනවා. මෙයා පල්ලෙහාට එන්න තමයි මේ කොහොම පල්ලෙහාට ඇඳෙන්න තමයි ඇවිල්ලා මෙන්න මේ ලක්ෂය පහු කරපුවාම දැන් බලන්න මේකේ මෙහෙම ඇඳපුවාම මේ ලක්ෂය පහු කරපුවාම ආයේ මේ දෙන්න කැපෙන තැන් සෙට් වෙන්නේ නැහැ. මෙන්න මේ ලක්ෂය පහු කරපුවාම. කියන්නේ පුතේ මෙයාට මූලයක් එක මූලයක් හරි තිබෙන පරිදි අන්තිමට යන්න පුළුවන් තැන මෙන්න මෙතන. මෙන්න මෙතනින් ගියොත් කැපෙන තැන් එකක් සෙට් වෙනවා. එතනින් පල්ලට ගියපු ගමන් මෙයා කැපෙන තැන් නැති වෙනවා. අපි මෙහෙම කරමු. මෙන්න මේ කැපෙන වෙලාවේදී අන්තිමට එක මූලයක් සෙට් වෙන වෙලාවේ k යගේ හොයාගමු. එතකොට අපි හොයාගන්න ඕනේ මේක. x ධන 1 ධන k y සමානයි මෙන්න මේ ප්‍රස්ථාරේ අන්තිමට කැපෙන තැන k යගේ හොයාගත්තා නම් හරි. නේ? බලන්න ඒ කියන්නේ මෙයා පුතේ යන්න ඕනේ මෙහෙම කැපෙන නම් අන්තිමට මෙන්න මේ ලක්ෂය.
මෙන්න මේ ලක්ෂයේ කණ්ඩාංක මොකද්ද? x අගය භාගයයි y අගය බිඳුවයි. අන්න එතනදී k අගය හොයාගමු. x y අගය බිඳුවයි x අගය භාගයයි. ආදේශ කරා. එතකොට x එන්නේ මෙතනින් එනවා 3 බෙදීම 2ක් ධන k. එතකොට k ට එන්නේ ඍණ 3 බෙදීම 2ක්. ඒ කියන්නේ මෙයා මෙන්න මෙතනින් අන්තිමට එක තැනකින් කපාගෙන යන විදිහට කේට දාන්න පුළුවන් අගේ ඍණ 3 බෙදීම 2යි. එතනින් පුතේ එතනට වඩා මෙයා පල්ලෙහාට ගියොත් කියන්නේ මේ අන්තක්කණ්ඩේනේ ඔය එක ධන k කියන කෑල්ල තමයි අන්තක්කණ්ඩයට සෙට් වෙන්නේ. මෙතනින් පල්ලට ගියොත් ආයි ජීවිතේට ඒ කියන්නේ මෙතනින් පල්ලට යනකොට මේ ප්‍රස්ථාරේ කපන්න බෑ. කපන්න නැහැ කියන්නේ මූල නැහැ. කියන්නේ k කියන අගය කුඩා වුණොත් ඍණ 3 බෙදීම 2ට වැඩිය විසඳුම් ආයේ තියෙන්නේ නැහැ. එතනින් පල්ලෙහාට යනවා කියන්නේ ප්‍රස්ථාරේ පල්ලෙන් අදිනවා. විසඳුම් නොපවතී. මොකද හොයාගන්න තියෙන්නේ. අන්තිමට මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා එක මූලයක් මෙතනදි තමයි අන්තිමට කැපෙන තැන. එතනදී එක මූලයක් තියෙනවා භාගය කියන එක කියන. එතනින් පල්ලට යන්න මේ දෙන්න කැපෙන්නේ නැහැ කියන්නේ මූල නැහැ. හොඳට කල්පනා කරලා ගන්න ඕනේ. හරි ලස්සන තැනක්. ළඟට දෙවෙනි ගාන. ලිමිට් x යනකොට 5 බෙදීම 2ට b වතාවක් 1 ඍණ sin x බෙදීම 5 ඍණ 2x ගේ වර්ගය සමානයි a නම් b සමානයි 8a බව. අපි මේක විසඳමු. පුතේ b කියන්නේ නියතයක්නේ. ඒක එළියට ගමු. ලිමිට් x යනකොට 5 බෙදීම 2ට මෙතන b වතාවක් 1 ඍණ sin x 5 ඍණ 2x ගේ වර්ගය සමානයි a. ඔන්න මේ b එක යටට ගෙනියන්න පුළුවන් නේ. ඒක යටට ගෙනියමු. අපි මෙතන පොඩ්ඩක් හදමු පුතේ. මෙතන මේ sin x පදයක් එනවනේ. අර sin θ බෙදීම θ එක හදන්න පුළුවන්. මේ බලන්න මෙයා බිඳුවට යන්නේ මොන වෙලාවටද කියලා. මේක දෙපැත්තෙම 5 බෙදීම 2ක් අඩු කරොත් x ඍණ 5 බෙදීම 2 තමයි බිඳුවට යන්නේ. ඒතර අර sin θ බෙදීම θ කියන එක්කෙනාගේ θ බිඳුවට යන්න ඕනේ. මෙතන ඒක හදාගත්තොත් කෝණේ x ඍණ 5 බෙදීම 2 තමයි බිඳුවට යන්නේ. ඒ කියන්නේ අපි යට හදන්න ඕනේ කෝණේ x ඍණ 5 බෙදීම 2. එහෙම නැත්නම් 5 බෙදීම 2 ඍණ x. මේක b වතාවක් මම මෙහෙම වැඩක් කරන්නද? මේක භාගක වුණ කරමු. එහෙමත් නෑ භාගක වුණ කරන්න බෑනේ sin cos නේ භාගක වුණ කරන්න පුළුවන්. මම මෙයාට ප්‍රතිබද්ධයක් දාන්න. එක ධන sin x ගෙන් උඩ යටයි දෙකම වැඩි කරන්න. එක ධන sin x හේතුව පුතේ මේ මෙතන කෝණය මේ කෝණේ හදන්න පුළුවන් ගතියක් මට පේනවා. හැබැයි වර්ගයක් ඉන්නේ. මෙතන වර්ග පදයක් හදන්න ඕනේ. ඒකයි මම ඕක ප්‍රතිබද්ධයක් දැම්මේ. එහෙම නැත්නම් cos වලින් ලියලා භාග කෝණ සූත්‍රයකට දාන්නත් පුළුවන්. මෙතන එනවා 1 ඍණ cos වර්ග x. sorry 1 ඍණ sin වර්ග x. මෙන්න මෙයාගෙන් මම දෙකක් එළියට ගන්නවා. එතකොට දෙවාරයක් 5 බෙදීම 2 ඍණ x පදයක් හැදෙනවා. වර්ග. වතාවක් 1 යට 1 ධන sin x වෙනම තියාගන්න. එතකොට b වතාවක් ලිමිට් x යනකොට 5 බෙදීම 2ට පුතේ 1 ඍණ sin වර්ග x කියන්නේ cos වර්ග x. මේ දෙකේ වර්ගය 4යි. ඒක මම එළියට ගන්නවා. මෙතන ඉන්නවා 5 බෙදීම 2 ඍණ x ගේ වර්ගයක්. වතාවක් 1 යට 1 ධන sin x එකක් ඉන්නවා. දැන් හදාගන්න පුළුවන්. b බෙදීම 4 ලිමිට් x යනකොට 5 බෙදීම 2ට පුතේ cos වර්ග x බෙදීම මෙයා ඉන්නවා. ඒක මම ලියනවා cos x බෙදීම 5 බෙදීම 2 ඍණ x ගේ සම්පූර්ණ වර්ගය කියලා. උඩත් වර්ගය යටයි වර්ගය දෙකම ඉන්නවනේ. එදන්න sin x සමානයි a. උඩ වර්ගය යට වර්ගය දෙකම ඉන්නවා. මෙන්න මෙතන මම හදනවා ලිමිට් x යනකොට 5 බෙදීම 2ට cos මම ලියනවා sin ගේ. sin 5 බෙදීම 2 ඍණ x කියලා ලියන්න පුළුවන් නේද? යටත් ඉන්නවා 5 බෙදීම 2 ඍණ x කෙනෙක්. මෙතන ඉන්නවා 1 යට 1 ධන sin x කෙනෙක්.
අන්න හරි මේ sin θ බෙදීම θ හැදේ. b බෙදීම 4 වතාවක් ලිමිට්. දැන් මේකට එක දාන්න පුළුවන් මෙයත් මේ සීමාවට යන්න ඕනේ. හරිනේ පුතේ. x ඍණ 5 බෙදීම 2 බිඳුවට ගියොත් මේ දෙන්නම ඍණ ලකුණකින් වැඩි කරන්න 5 බෙදීම 2 ඍණ x යන්නේ බිඳුවට. බිඳුව ඍණ වලින් වැඩි කරොත් බිඳුවමනේ. සීමාව මාරු කරන්න පුළුවන්. 5 බෙදීම 2 ඍණ x යනකොට බිඳුවට මෙතන ඉන්නේ sin 5 බෙදීම 2 ඍණ x බෙදීම 5 බෙදීම 2 ඍණ x. මේ පූර්ණ වර්ගයේ සීමාවල ප්‍රමේයන් වල කියන පූර්ණ වර්ගය වෙනම දාන්න පුළුවන් කියලා. මේකට වෙනම සීමාව දාමු. ලිමිට් x යනකොට 5 බෙදීම 2ට 1 යට 1 ධන sin x සමානයි a. දැන් ආදේශ කරමු. මේක θ යනකොට බිඳුවට sin θ බෙදීම θ 1 වර්ග 1යි. මේකට වෙනම දාන්න 1 යට 1 ධන sin 91යි. සමානයි aට. 1 වර්ග 1යි උඩින් එනවා b. මෙතන 2යි දෙවරක් 4 8යි සමානයි a. b කියන්නේ 8යි a. තුන ax වර්ග bx ධන c සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා නම් ඇල්ෆා ඍණ බීටාගේ වර්ගයේ වතාවක් බීටා. මුලින්ම ඇල්ෆා ධන බීටා ඍණ b බෙදීමේ ඇල්ෆා බීටා ගුණිතය c බෙදීමේ. මට හොයන්න කියන්නේ ඇල්ෆා ඍණ බීටාගේ වර්ගයේ වතාවක් බීටා ඍණ ඇල්ෆාගේ වර්ගය. වරහන් ඉවත් කරන්න. ඇල්ෆා බීටා ඍණ ඇල්ෆා ගණය ඍණ බීටා ගණය ධන ඇල්ෆා වර්ග බීටා වර්ග. මේක අවුලක් නෑ. මෙන්න මේක ඍණ ලකුණක් එළියට ගත්තොත් ඇල්ෆා ගණය ධන බීටා ගණය. මේ ඉන්නේ ඇල්ෆා බීටාගේ සම්පූර්ණ වර්ගය. ඇල්ෆා බීටා මේක ප්‍රසාරණය කරගමු. ඇල්ෆා ධන බීටා පළවෙනි පදයේ වර්ගය ඍණ පද දෙකේ ගුණිතය ධන දෙවෙනි පදයේ වර්ගය. මේ ඉන්නේ ඇල්ෆා බීටාගේ වර්ගය. ඇල්ෆා බීටා ඍණ ඇල්ෆා ධන බීටා වතාවක් මෙන්න මේ දෙන්න හපවු ලියන්න පුළුවන් ඇල්ෆා ධන බීටාගේ වර්ගයෙන් අඩු වෙන්න ඕනි 2යි ඇල්ෆා මෙයා සෙට් වුණොත් 3යි ඇල්ෆා බීටා. ධන ඇල්ෆා බීටාගේ වර්ගය. හරිනේ ඔක්කොම ලියාගත්තනේ දැන් ආදේශ කරගෙන යන්න. මෙයා c බෙදීමේ. මෙයා ඍණ b බෙදීමේ. එතකොට ධන b බෙදීම a වෙනවා. මෙතන ඍණ b බෙදීම a ගේ වර්ගය b වර්ග බෙදීම a වර්ග. මෙතන ඍණ 3යි c බෙදීම a. මෙතන c වර්ග බෙදීම a වර්ග. c බෙදීම ඇති නේද? මොකුත් අපිට තියලා නැහැනේ. මේක කියලා අපි තියාගමු. හරි. සොයන්න ඉහත වර්ගජ සමීකරණයේ එක් මූලයක් අනෙක් මූලයේ වර්ගය වීම සඳහා. ඉතින් මූල දෙක ඇල්ෆා බීටානේ. එතකොට එක් මූලයක් අනෙකේ වර්ගය වෙන නම් ඇල්ෆා සමානයි බීටා වර්ග හෝ එහෙම නැත්නම් බීටා සමානයි ඇල්ෆා වර්ග විය යුතුයි. එක මූලයක් අනෙක් මූලයේ වර්ගය වෙන්න. يعني මෙතනින් වෙනවා ඇල්ෆා ඍණ බීටාගේ වර්ගයේ බිඳුවක් හෝ බීටා ඍණ ඇල්ෆාගේ වර්ගයේ බිඳුවක් විය යුතුයි. ඉතින් අපි මේ හෙව්වේ කවුද? ඔය කෑලි දෙක නේද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි බිඳුවක් වුණොත් මේ කෑල්ල මොකද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. එම නිසා c බෙදීම a ධන b බෙදීම a වතාවක් b වර්ග බෙදීම a වර්ග ඍණ 3යි c බෙදීම a ධන c වර්ග බෙදීම a වර්ග බිඳුවක් වුණා නම් හරි. එක් මූලයක් අනෙක් මූලයේ වර්ගය වීම සඳහා. හතරවෙනි ගාන මං තියන්න කිව්වනේ. පස්වෙනි ගානට cot inverse x ධන 2 ධන tan inverse x වර්ග ධන 1 සමානයි 5 බෙදීම 2 සමීකරණයේ විසඳන්න. අපි මේක ගමු θ කියලා. මේක ගමු ඇල්ෆා කියලා. එහෙම වුණොත් cot θ සමානයි x ධන 2ට tan ඇල්ෆා සමානයි x වර්ග ධන 1ට. මෙතන ඉන්නේ කවුද? θ ධන ඇල්ෆා සමානයි 5 බෙදීම 2. එතනින් එනවා θ සමානයි 5 බෙදීම 2 ඍණ ඇල්ෆා. අර පැත්තට ගිහින්ලා දාන්න එක ලේසියිනේ. අපි tan දාමු. tan θ සමානයි
හැබැයි මෙයාගේ නේද කොට් දන්නේ. මම මෙහෙම කරන්නම්. ඇල්ෆා සමානයි 5 බෙදීම 2 ඍණ තීටා කියලා ගන්න. මෙයා මෙහෙට ගෙනියන්න. එහෙම වුණොත් tan ඇල්ෆා සමානයි tan 5 බෙදීම 2 ඍණ තීටා. tan ඇල්ෆා සමානයි 90 ඍණ තීටා කියන්නේ cot තීටා. tan ඇල්ෆා කියන්නේ x වර්ග ධන 1. cot තීටා කියන්නේ x ධන 2. මේ පැත්තට ගන්න x වර්ග ඍණ x මෙයා මෙහෙට එන්නේ ඍණ 2. එතකොට ඍණ 1 සමානයි බිංදුව. මේක ලස්සනට සාධක කැඩෙන්නේ නැහැ නේ. සූත්‍රයට දාමු. next එන උත්තර මොනවද? ඍණ b. එතකොට b කියන්නේ ඍණ 1යි ඍණ b කියන්නේ 1යි. ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 1 වර්ග 1යි b වර්ග ඍණ 4යි a 1යි c ඍණ 1යි. එතකොට මෙතන ධන 1 වෙනවා. බෙදීම දෙවාරයක් a කියන්නේ 2යි. එක ධන හෝ ඍණ මූල පහ බෙදීම 2. ටෙක්ස්ට උත්තර දෙකක් එනවා. එක ධන මූල පහ බෙදීම 2යි. එක ඍණ මූල පහ බෙදීම 2යි. අපි එක්කෙනෙක් දාලා බලමු. මෙයා LHS ට දාලා බලමු. එතකොට ඉන්නේ cot inverse x කියන්නේ එක ධන මූල පහ බෙදීම 2 ධන 2 ධන tan inverse x වර්ග එක ධන මූල පහ බෙදීම 2 වර්ගය ධන 1. පුතේ මේ ඔක්කොම ධනාගයක්. එතකොට මෙතන cot ධනාගයක් කියන්නේ සුළු කෝණයක්, ධනාගයක් කියන්නේ සුළු කෝණයක්. මේක වෙන්න පුළුවන්. ධන කෝණයන් හැදිලා තියෙන්නේ. මේ මෙයාට හැදුවේ. මම ඊළඟට බලන්නම් එක ඍණ මූල පහ බෙදීම 2ට මේක ඍණාගයක් නේ. LHS ට දාලා බලන්න. cot inverse එක ඍණ මූල පහ බෙදීම 2 ධන 2යි. මෙතන tan inverse එක ඍණ මූල පහ බෙදීම 2 වර්ගය ධන 1යි. මේක ධනාගයක්. මේක ධනාගයක්ද? දෙවරක් 2 4යි 4යි 1යි 5යි 5න් මූල ඍණ මූල පහක් ගියොත් ධනාගයක්. ඔව්නේ. දෙන්නම ධනාගයන්. එතකොට ධනාගයන් දෙකක් එකතු වෙලා ධන කෝණයක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ x ට මේ උත්තර දෙකම හරියනවා. එක ධන හෝ ඍණ මූල පහ බෙදීම 2. දෙන්නම හරියනවා. හරි. ඊළඟට යම් b කොටසට. 6 වෙනි ගාන. a කොටස. වර්ගජ සමීකරණ ගානක් ඉන්නනේ. AB අයත් R විට 2x වර්ගයේ වතාවක් දෙවාරයක් 2a ධන b වතාවක් x ධන 3ab සමානයි බිංදුව. සමීකරණයේ විවේචක a හා b ඇසුරේ ලියා දක්වන්න. ඩෙල්ටා x ලියමු. b වර්ග. මේක වර්ග වුණොත් 2a වර්ගය 4යි. 2a ධන b ගේ වර්ගය ඍණ 4යි. a කියන්නේ 2යි c කියන්නේ 3ab. පොඩ්ඩක් සුළු කරගමුනේ. දෙන්නගෙන්ම 4ක් එළියට ගන්න පුළුවන් නේ. මේක වර්ග කරන්න. 4යි a වර්ග ධන b වර්ග දෙවාරයක් පද දෙකේ ගුණිතය 2යි. දෙකෙන් වැඩි වුණොත් 4යි ab. මෙතන 4ක් එළියට ගත්තා. මේ දෙන්න වැඩි වුණොත් ඍණ 6යි ab. එතනින් එනවා 4යි 4යි a වර්ග ධන b වර්ග ඍණ නෙමෙයි ඍණ 2යි ab. මේක තව පොඩ්ඩක් ලස්සන කරන්න පුළුවන්. මේ බලන්න මෙතන මං a වර්ගය 3යි a වර්ග ධන a වර්ග කියලා කඩනවා. පුළුවන් 4යි a වර්ගය කෑලි දෙකකට කැඩුවා. එතකොට මෙතනින් එනවා 3යි a වර්ග. මේ ඉන්නේ කවුද? a ඍණ b ගේ වර්ගය නේද? a ඍණ b ගේ පූර්ණ වර්ගය. ඔව්. හරි ඩෙල්ටා x හෙව්වා. මෙම සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න. ඉතින් පුතේ ඩෙල්ටා x බලන්න මෙතන. මේක ධනාගයක්. මේක කොහොමද ධනාගයක්? දෙන්නගේ එකතුවක් ධනාගයක්. මේක විශාලයි බිඳුව සමානයි බිඳුව වෙන්න පුළුවන්ද? පුළුවන් නේ. AB සමාන වෙලා A බිඳුවක් වුණොත් එහෙම පුළුවන් නේ. විශාලව සමානයි බිඳුව වේ. එම නිසා මූල තාත්වික වේ. ඊට සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා වේ නම් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා සඳහා ප්‍රකාශන ලබා ගන්න. ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද? ඍණ b බෙදීමේ. එතකොට ඍණ දෙවාරයක් 2a ධන b බෙදීම 2. ඇල්ෆා බීටා ගුණිතය කියන්නේ c බෙදීමේ.
3ab බෙදීම 2. එතකොට මෙතන 2ට 2 කැපෙනවානේ. එතකොට ඍණ 2a ධන b. ඔක තමයි ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ. හරිනේ. තවද ඇල්ෆා ධන බීටා සමානයි ඇල්ෆා සමානයි බීටා ධන 4යි මූල 3 බව දී ඇතනම් 4a වර්ගයේ මේක බව පේනවා. එතනින් මට ලියන්න පුළුවන් ඇල්ෆා ඍණ බීටා සමානයි 4යි මූල 3. ඉතින් මම මේක 1 කියලා ගන්නවා, මේක 2 කියලා ගන්නවා, මේක 3 කියලා ගන්නවා. මම ඇල්ෆා බීටා අයින් කරන්න යන්නේ. මුලින්ම ඇල්ෆා බීටා හොයාගමු. මේ දෙන්න එකතු කරමු 1යි 3යි. එතකොට බීටාට බීටා කැපෙනවා 2යි ඇල්ෆා සමානයි මේ දෙන්න එකතු වුණොත් ඍණ 2යි a ධන බීටා එකතු වෙන්න ඕනේ 4යි මූල 3. ඔව් එහෙමනොත් ඇල්ෆා කියන්නේ කවුද? ඍණ 2යි a ධන b බෙදීම 2 මෙයා දෙකෙන් බෙදුනොත් 2යි මූල 3යි. දෙන්න අඩු කරමු. එක අඩු කිරීම 3. එතකොට ඇල්ෆාට ඇල්ෆා කැපෙනවා මේ දෙන්න එකතු වෙනවා 2යි බීටා සමානයි ඍණ 2යි a ධන b මේක අඩු වුණොත් ඍණ 4යි මූල 3යි. එමුණොත් බීටා කියන්නේ ඍණ 2යි a ධන b බෙදීම 2 මේක දෙකෙන් බෙදුනොත් 2යි මූල 3. හරිනේ. මම මේ ඇල්ෆා බීටා අයින් කරගන්න යන්නේ. ඇල්ෆායි බීටායි හොයාගත්තා. අන්න අර දෙක සමීකරණය කියලා ඔය දෙන්න ආදේශ කරනවා. දෙකේ. මේකේ ඇල්ෆා බීටා සමානයි 3යි ab බෙදීම 2යි. කවුද ඇල්ෆා කියන්නේ? ඍණ 2යි a ධන b බෙදීම 2 ධන 2යි මූල 3යි. මෙයා කවුද? ඍණ 2යි a ධන b බෙදීම 2 ඍණ 2යි මූල 3යි. ඒක සමානයි 3යි ab බෙදීම 2. ගන්න මේකේ කොහෙවත් නැහැ පුතේ ඇල්ෆා බීටා. ab විතරයි ඉන්නේ. උතනින් සමීකරණය හදමු. මේ බලන්න වර්ග දෙකක අන්තරයක් නේද? මේ ඍණ මේක ධන මෙයා ඍණ මේක ඍණ මෙයා. ඒ කියන්නේ මේ පදය ධන මෙයා මේ පදය ඍණ මෙයා. වර්ග දෙකක අන්තරයක්. පළවෙනි පදයේ වර්ගය. එතකොට ඍණේ වර්ගය ධන වෙනවා 2යි a ධන b ගේ වර්ගය බෙදීම 4 ඍණ දෙවෙනි පදයේ වර්ගය. මේකේ වර්ගය 2යි මූල 3ේ වර්ගය 12යි. ඒක සමානයි 3යි ab බෙදීම 2යි. හතරක් පොදුවට ගමු. එතකොට මෙතනින් එනවා 2යි a ධන b ගේ වර්ගය 4 වරක් 12 48යි බෙදීම 4 සමානයි 3යි ab බෙදීම 2. මෙයයි මෙයයි කැපෙනවා 2යි. මේක වර්ග කරමු. 4යි a වර්ග ධන b වර්ග ධන 4යි ab ඍණ 48 මේක හරස් වැඩි වුණොත් 6යි ab 4යි a වර්ග ඉන්නවා හරි ඍණ 2යි ab හරි නේද 4යි ab මෙයා මෙහෙට එන්නේ ඍණ වෙලා ඍණ 2යි ab හැදෙනවා ධන b වර්ග හරි ධන b වර්ගයකුත් ඉන්නවා සමානයි 48 48 මෙහෙට යමු ඒ කියන සමීකරණය හැදෙනවා බව පෙන්නවා ඒ ඍණ 4යි ධන 4යි අතර බව අපෝහණය කරන්න අසමානතාවය ඒට අසමානතාවය බලන්න පුතේ මෙතන ඉන්නේ අපිට හිතන්න පුළුවන් a ගේ වර්ගද සමීකරණයක් කියලා හිතන්නත් පුළුවන් b ගේ වර්ගද සමීකරණයක් කියලා හිතන්න පුළුවන් ඒට උත්තර එන්න නම් b ගේ වර්ගද සමීකරණයක් කියලා හිතමු නේ ඒට උත්තර එන්න නම් b ගේ වර්ගද සමීකරණය අපි මේක b ගේ වර්ගද සමීකරණයක් කියලා හදමු එතකොට b වර්ග ඍණ 2යි ab අනිත් අය නියත වෙනවා 4යි a වර්ග 48 මෙහෙට යන්නේ ඍණ 48 සමානයි බිංදු. b වර්ග පදේ b පදේ අනිත් අය නියත. පුතේ ගානේ පටන් ගන්න තැනම කියනවා a, b අයත් r කියලා. ඒ කියන්නේ මෙයාලා තාත්විකයි. අපි කෙලින්ම ලියමු. b තාත්වික වීමට ඩෙල්ටා b විශාල හෝ සමානයි බිංදුව විය යුතුය. b ගේ වර්ගජ සමීකරණයක් නම් ඩෙල්ටා b. එතකොට b වර්ග මෙයාගේ දැන් මේ x වර්ග x පදයේ සංගුණක මේකේ වර්ගය 4යි a වර්ග ඍණ 4යි a කියන්නේ මෙයාගේ සංගුණක 1යි c කියන්නේ මේ සෙට් එක 4යි a වර්ග ඍණ 48 විශාල හෝ සමානයි බිංදුව වෙන්න ඕනේ
දෙන්නගෙන්ම 4ක් පොදුවට ඇවිල්ලා අයින් වෙනවා. a වර්ග එතනින් එනවා ඍණ 4යි a වර්ග ධන 48 විශාල හෝ සමානයි බිඳුව. එතනින් එනවා 48 ඍණ 3යි a වර්ග. 3ෙන් කැපෙනව නේද? 16 ඍණ a වර්ග. මේක සාධක කරනවා 4 ඍණ a 4 ධන a කියලා වර්ග දෙකක අන්තරය. ඔන්න මෙයාගේ ලකුණ මාරු කරමු. a ඍණ 4 කරමු. a ඍණ 4 ගන්න ඍණ ලකුණකින් වැඩි කරලා. මේක a ධන 4මයි. පුතේ ඍණ ලකුණකින් වැඩි කරොත් මේකේ ලකුණ මාරු වෙනවා. ගහන්න සංඛ්‍යා රේඛාව. a සමානයි ඍණ 4 එනවා. a සමානයි 4 එනවා. බිඳුව මැදින් ඉන්නේ බිඳුව දාන්න. බිඳුව දැම්මොත් ඍණ බිඳුව දැම්මොත් ධන. ඍණයි ධනයි ඍණ. එහෙනම් මේක ධන වෙනවා. මේක ධන වෙනවා. මේ කට්ටියගේ ගුණිතය බිඳුවට වඩා අඩු වෙනවා කියන්නේ ඍණ වෙන්නේ. මෙන්න මේ ටිකේ සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් ඒගේ පරාසය ඍණ 4යි ධන 4යි අතර වෙන්න ඕනේ. හරිනේ. එක යට ඇල්ෆා හා එක යට බීටා වන සමීකරණය මේක මගින් ලබා දෙන බව පෙන්වනවා. එක යට ඇල්ෆා හා එක යට බීටා මූල වන වර්ගද සමීකරණය ලියන්න පුළුවන් x ඍණ 1 යට ඇල්ෆා වතාවක් x ඍණ 1 යට බීටා සමානයි බිඳුව. එතනින් එනවා x වර්ග ඍණ මූල දෙකේ එකතුව. වතාවක් x ධන මූල දෙකේ ගුණිතය. මේ දෙන්න ගුණ වුණොත් 1 යට ඇල්ෆා බීටා. x වර්ග ඍණ මෙතන පොදු හරයක් ගත්තොත් බීටා ධන ඇල්ෆා බෙදීම ඇල්ෆා බීටා වතාවක් x ධන 1 යට ඇල්ෆා බීටා සමානයි බිඳුව. ඍණ මේ ඉන්නේ මූල දෙක එකතුව. ආවේ ඍණ 2a ධන b. 1 යට ඇල්ෆා බීටා මූල දෙකේ ගුණිතය ආවේ ඇල්ෆා බීටා ගුණිතය ආවේ 3ab බෙදීම දෙකක් නේද? ඒකට 1 යට කිව්වොත් 2 යට 3ab වෙනවා. වතාවක් x මෙතන 1 යට කිව්වොත් 2 යට 3ab වෙනවා. 3ab කින් වැඩි කරමු. 3ab x වර්ග එතන ඍණයි ඍණයි ධන වෙනවා දෙවාරයක් 2a ධන bx මේක 3ab කින් වැඩි වුණොත් 2යි. ඔකනේ ඉන්නේ. දෙවා ඔව් හරි. ඊළඟට බව පෙන්නවා එනයින් මූල මෙන්න මේ වන සමීකරණේ a හා b ඇසුරෙන් පුතේ එනයින්. ඒතර අහපව් මේක දාගෙන සමීකරණ හෙව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. එනයින් කිව්වොත් ඔය කතා කරන්නේ පරිණාමණය ගැන. ඒතර මෙයාගේ මූල කවුද? මෙයාගේ x අගයන් තමයි 1 යට ඇල්ෆායි 1 යට බීටායි. නේ? මට කියන්නේ ඇල්ෆා ධන 1 බෙදීම ඇල්ෆා හා බීටා ධන 1 බෙදීම බීටා මූල වෙන වර්ගජ සමීකරණය සොයන්න කියලා. ඉතින් මම මේක මේ දැන් මෙන්න මේ පදේ හදා ගන්න ඕනේ පරිණාමණයක් දාන්න. මම මේක ඇල්ෆාගෙන් බෙදන්න 1 යට 1 යට ඇල්ෆා. මේ දෙන්න වෙනම වෙනම බෙදුවොත් බීටා නෑ බීටාට බීටා කැපුණොත් 1 ධන 1 යට බීටා. ඒ කියන්නේ පොදුවේ මට මේ අපේ y වල ලියන්න පුළුවන් 1 ධන 1 යට ඇල්ෆා 1 ධන 1 යට ඇල්ෆා හරි ගෙන අපේ සමීකරණයේ මූල 1 යට 1 ධන බීටා හරි වෙනවා. ඒතර පුතේ මේ දෙන්නාටම x කියලා දාන්න පුළුවන් නම් පරිණාමණය කවුද? මේ බලන්න එක දෙන්නටම පොදුයි 1 යට ඇල්ෆා හරි 1 යට බීටා හරි. ඒ දෙන්නට මට දාන්න පුළුවන් x කියලා. පරිණාමණය වෙන්නේ යා. පරිණාමණය යොදමු. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණේ x මම පරිණාමණයක් අපිට ඕනි සමීකරණයේ මූල y කියලා අරගෙන y ඇසුරෙන් ලියාගත්තා. මෙතන x කියන්නේ කාටද? y ඍණ 1ට. මෙයා මෙහෙට ආවා. ඒ කියන්නේ අපේ පරිණාමණය ඇතුළත් වෙන විදිහට x ගන්න පුළුවන් අගේ y ඍණ 1 ගිහිල්ලා මේකේ දාන්න. ඒකට එනවා y තියෙන සමීකරණය. ඒක තමයි අපේ වර්ගජ සමීකරණය වෙන්නේ. මේ දෙන්න මූල වෙන වර්ගජ සමීකරණය. කියලා දාන්න. 3ab x වර්ග කියන්නේ y ඍණ 1 වර්ගය ධන දෙවාරයක් 2a ධන b වතාවක් y ඍණ x නෙමෙයි y ඍණ 1 ධන 2. මෙතන y හදාගන්න. 3ab මෙතන y වර්ග ඍණ 2y ධන 1
මෙතන දෙවාරයක් 2a ධන b y ඍණ 2 ධන 2 ඍණ 2 ධන 2 මේ දෙන්න කැපෙනවා. එතනින් එනවා 3ab y වර්ග දෙවාරයක් 3ab කියන්නේ 6ab y ධන 3ab. එතනින් එනවා දෙවාරයක් 2a ධන b y සමානයි බිංදුව. තව පොඩ්ඩක් හදාගමු. 3ab y වර්ග මේ දෙන්නගෙන් y එකක් පොදුවට ගන්න පුළුවන්. ධන y එකක් පොදුවට ගත්තොත් මෙතනින් එනවා ඍණ 6යි ab. මෙතනින් එනවා මෙයත් එක්ක සුළු වෙන්නේ නැහැ නේද මෙයා. ඒක අපි එහෙමම තියාගමු. දෙවාරයක් 2a ධන b ධන 3යි ab. පුතේ අපි y වලින් වර්ගජ සමීකරණ තියන්නේ නැහැ නේ. අපි ලියනවා මේක විචල්්‍යාකාරයෙන් ලිවීමෙන්. විචල්්‍යාකාරයෙන් ලිවීමෙන් කියලා x දාලා ලියනවා. එතකොට 3ab x වර්ග මෙතන ධන මේක අපි ඉස්සරහෙන් ලියමු. පොඩ්ඩ වැඩි කරලාම ලියමු නේ. 4a ධන 2ab ඍණ 6ab වතාවක් x ධන 3ab සමානයි බිංදුව. x දාලා ලියුවා. පැහැදිලිවක පරිණාමනයක් ඇසුරෙන් ගන්න ඕනේ. n9 කියලා තියෙනවනේ. n9 කිව්වොත් පරිණාමනේ භාවිතා කරන්න ඕනේ. පරිණාමනේ මතක නැහැ. මොකක්ද යකෝ පරිණාමනේ කියලා කල්පනා කරනවා. නෝට් එකේ ඇති ගණන් හදලා. ගිහිල්ලා බලන්න. සමහරු වචන කිව්වට දන්නෙත් නැහැ මොකක්ද මේ කියලා. B කොටස. fx සමානයි a1x වල 4 a2x ඝනය a3x වර්ග ධන a4x ධන 1 වෙන අතර 1 a2 a3 6 a4 තාත්වික නියතයන් fx යන්න x වර්ග ඍණ 4න් හා x වර්ග ඍණ 1න් බෙදූ විට ශේෂය මෙහෙම කියලා දීලා තියෙනවා. fx x වර්ග ඍණ 4න් බෙදූ විට මොකක් හරි ලබ්ධියක් ලැබේ. ශේෂය කීයද? 45 ඍණ 12යි x. ආයි කියනවා fx කියන එක්කෙනා x වර්ග ඍණ 1න් බෙදපුවාම මොකක් හරි ලබ්ධියක් එයි. ශේෂය කීයද? 3 වතාවක් 2 ඍණ 3යි x. fx ශ්‍රිතය x වර්ග ඍණ 3ix ධන 2න් බෙදූ විට ලැබෙන ශේෂය. මෙයාටත් ඇල්ගොරිතමයක් ලියමු. මේක බෙදපුවාම මොකක් හරි ලබ්ධියක් එයි. ඉතින් මේක වර්ගජ ශිතයක්. ශේෂය ලියන්නු අපි රේඛීය ප්‍රකාශනයක් විදිහට. ax ධන b කියලා ලියමු. බෙදූ විට ශේෂය හොයන්න ඕනේ. දැන් ඔය කට්ටිය මන් දන්නවා වණ කරගන්නවා කියලා වැඩේ වාත කරගන්නවා. මේ මෙතන සාධක දෙකක් කඩා ගන්න පුළුවන්. මෙතන සාධක දෙකක් කඩා ගන්න පුළුවන්. එතකොට මෙතන එකයි මෙතන එකයි දෙකයි සමීකරණ හතරක් හැදෙනවා. ඒව විසඳලා 1 2 3 4 හොයන්න පුළුවන්. හැබැයි මට ගානේ කොහෙවත් fx හොයන්න කියලා නෑ පුතේ. මෙයාලා හොයන්න කියලා නෑ. අපි try කරමු මේකෙන් හොයන්න පුළුවන්ද කියලා. මේ මෙතන බලන්න කවුද ඉන්න සාධක දෙක කියලා. දෙක හැදෙන්න දෙවාරයක් එක දෙන්නම ඍණ කරා නම් හරි නේද? ඒකට එනව නේද මෙයාලා? ඔව්. x ඍණ 2 x ඍණ 1 හරි. පුතේ මේ ඉන්න දැන් px දන්නේ නැනේ. මේ සාධක දෙක බිඳුවක් වෙන්න ආදේශ කරමු. x සමානයි 2 විට f2 සමානයි මේක බිඳුවක් වෙනවා. මෙතනින් එනවා 2a ධන b. f2 මේකට දාලා බලන්න දෙක. ඔව් මේක හොයන්න ඕනේ නැහැ. මේ දෙක දාපුවම මේක බිඳුවක් වෙනවා. දාන්න f2 2 වර්ගය 4ක් වෙලා බිඳුවක් වෙනවා. මෙතනින් එනවා 45 ඍණ 12 2ක් 24යි. ඒක සමානයි 2a ධන b. 5න් 4ක් 1යි 21යි. සමානයි 2a ධන b 1යි. එහෙනම් මේක බිඳුවක් වෙන්න x ට 1 දාමු. එතකොට f1 මේක බිඳුවක් වෙනවා. මෙතනින් එනවා a ධන b කියලා. f1 මේකට නෙමෙයි අරකට දාමු. එතකොට මෙතන බිඳුවක් වෙනව නේද? එතකොට මෙයා හොයන්න ඕනේ f1. මේක බිඳුවක් වෙනවා. අතනින් එනවා 3 වතාවක් 2 ඍණ 3 වතාවක් 1 3යි. සමානයි a ධන b ට. ඍණ 3ක් කියලා එනවා මෙතනින්. හරිනේ ඍණ 1යි ඍණ 3යි. ඔය ඉන්නේ a ධන b.
දෙන්න විසඳු. දෙන්න අඩු කරන්න. එකෙන් අඩු කරන්න 2. 21න් අඩු කරොත් ඍණ 3ක් ඍණ 3 ධන වෙනවා 24යි. b ට b කැපෙනවා 2යි a ගෙන් a අඩු කරොත් a කියලා එනවා. 24යි. ඔව්. මෙයාට දාමු 2න්. ඍණ 3 සමානයි a කියන්නේ 24 ධන b. 24 මේට අහගොත් ඍණ 27ක් වෙනවා. එහෙනම් ශේෂය වෙන්නේ කවුද? ax ධන b 24x ධන b කියන්නේ ඍණ 27. ඔක ඉතින් වවාගෙන ගන්න පුළුවන් මේ ආව මේ දෙන්නට සමීකරණ හතරක් අරගෙන මේ කට්ටිය හොයලා කොහොම හෙව්වත් මේක තමයි අන්තිමට එන්නේ. ඔකේ කොහෙවත් පුතේ ගාන කියලා නැහැ fx හොයන්න කියලා. ඒතර අපි මුලින්ම ඇල්ගොරිතමයක් ලියලා බලනවා දන්න කට්ටියගෙන් හොයාගන්න පුළුවන්ද බැරි නම් තමයි මෙයාව හොයන්න යන්නේ. එනි ප්‍රශ්නේ දෙන්න පුතේ මේක අර දිග අරකට ආදේශ කරගෙන යන්න ගියොත් වෙලාව මාර විදියට යනවා. ඒතකොට තව ගානක් හදන වෙලාව. කෙටි ක්‍රමේ නෙමෙයි ඉතින් සරලම ක්‍රමේ කොහොම හරි හොයාගන්න ඕනේ. ඒක කෙටි ක්‍රමයක් නෙමෙයි. සරලම ක්‍රමේ. හරි එන්න 7 වෙනි ගානට. ත්‍රිකෝණමිතිය. sin a ධන b යන්න මේ කට්ටිය ඇසුරෙන් ලියන්න. ලියමු. sin a cos b ධන cos a sin b. sin 90 ඍණ θ සමානයි cos θ යොදා ගනිමින් cos a ධන b. එතකොට sin 90 ඍණ θ cos θ නම් sin 90 ඍණ θ කියන්නේ cos θ. අපි ඒක දන්න. හැබැයි ඒක පාවිච්චි කරන්න කියලා කියන්නේ. අපි මෙහෙම ලියමු. cos a ධන b නේ ඕනේ. ඒතර මට ලියන්න පුළුවන් θට දාමු a ධන b කියලා. එතකොට sin 90 ඍණ θ cos θ නම් sin 90 ඍණ ab කියන්නේ cos a ධන b. මට හොයන්න කියන්නේ cos a ධන b. එතකොට cos a ධන b කියන්නේ පුතේ sin 90 ඍණ a ධන b කියන එක වෙනවා. හරි. මේක බව පෙන්වන්න ඕනේ. එතකොට මෙයාව පාවිච්චි කරන්නත් ඕනේ. sin a ධන b ප්‍රසාරණය පාවිච්චි වෙන්නත් ඕනේ. අපි මෙහෙම කරමු. අපි මේක කෑලි දෙකකට කඩමු. මේ ඉන්නේ 90 ඍණ a. එක්කෙනෙක් කියලා ගමු ඍණ b. එතකොට ධන ඍණ b කියන එක්කෙනා තව එක්කෙනෙක් කියලා ගමු. හරිනේ 90 ඍණ a ඍණ b එනවා. 90 ඍණ a තනියම ඇල්ලුවා. ඍණ b මන් ධන ලකුණ මැද තියලා ර්ණ b වරහන් කරලා එතකොට 90 ඍණ a ධන ඍණ b. මෙයා තමයි මේ ඉන්නේ. දැන් sin a ධන b හැඩයක් ඉන්නවා. දැන් මෙයාට දාමු. එතකොට sin a දැන් a කියන්නේ මෙයා. 90 ඍණ a. cos b කියන්නේ cos ඍණ b. ධන cos a කියන්නේ cos 90 ඍණ a. වතාවක් sin b. එතකොට sin ඍණ b. දැන් ආයෙ පහු මේක පාවිච්චි කරනවා. sin 90 ඍණ a කියන්නේ cos θ. එතකොට මෙතනින් එනවා cos a. cos ඍණ b කියන්නේ cos b ම තමයි. cos ඇතුලේ ඍණ වැඩක් නැහැ නේ. මෙතන cos 90 ඍණ a. දැන් පුතේ cos 90 ඍණ a sin θ කියලා අපි දැනගත්තට මේකේ පාවිච්චි කරන්න බෑ. මොකද අපිට පාවිච්චි කරන්න කියන්නේ මෙන්න මේක විතරයි. අපි මෙයාව පාවිච්චි කරමු. cos θව ලියන්න පුළුවන් 90 ඍණ θ කියලා. එතකොට cos 90 ඍණ a ලියන්න පුළුවන් sin වලින් ලිව්වොත් එන්නේ මේක sin ඇසුරින් ලියනවා. 90 ඍණ මේ කෝණය. එතකොට 90 ඍණ මේ කෝණය. 90 ඍණ 90 ඍණ a. sin ඍණ b කියන්නේ ඍණ sin b නේ. එතකොට ඍණ එක එළියට එනවා. එතන sin b කියලා තියෙනවා. මෙතන හරි ලස්සන තැන අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කතාව විතරයි. cos 90 ඍණ අපි දන්නවා sin a කියලා. හැබැයි ඒක ලියන්න බෑ පාවිච්චි කරන්න බෑ ගාන හැටියට. ඒතර cos මොකක් හරි කෝණයක් ලියන්න පුළුවන් sin 90 ඍණ කියලා. එහෙනම් මම මේක ලියුවා sin 90 ඍණ මේ කෝණය කියලා. ඒක තමයි cos මේක කියලා කියන්නේ. ඒතර මෙතනින් එනවා cos a cos b ඍණ. මෙතන පුතේ 90 ඍණ 90 කැපෙනවා. ඍණයි ඍණයි ධන වෙලා sin a වෙනවා. මෙතන ඉන්නවා sin b. ඒක තමයි cos a ධන b කියලා කියන්නේ. ඒතර ගානේ හැටියට යන්න ඕනේ. අපිට කැමති ඒවෙන් හදන්න බෑ. එනයින් cos a ඍණ b සඳහා සූත්‍රයක් අපෝහණය කරන්න. ඉතින් මේකේ අපි b ට ඍණ b කියලා දාමු. b ඍණ b ලෙස ආදේශය. එතකොට cos a ධන ඍණ b සමානයි cos a මෙතන cos ඍණ b වෙනවා. ඍණ මෙතන sin a මෙතන b ට ඍණ b කියලා දාමු.
එතකොට මෙතන cos A ඍණ B වෙනවා. මෙතන cos A cos ඇතුලේ ඍණ වැඩක් නැහැ cos B ම තමයි. මේ ඍණ එක එළියට ඇවිල්ලා ධන වෙනවා. එතකොට sin A sin B වෙනවා. cos A ඍණ B ට ප්‍රකාශනයක් අපහොනේ කරා. තවද A සහ B සඳහා සුදුසු වගයන් යොදා ගනිමින් cos 15 හා sin 75. නෑ cos 105. පුතේ cos 105 ලියන්න පුළුවන් cos දන්න කෝණ දෙකකින් ලියමු. 60 ධන 45. හරි නේද? දැන් ප්‍රසාරණය කරමු. cos 60 cos 45 ඍණ sin 60 sin 45. cos 60 භාගයයි cos 45 එක යට මූල 2යි. sin 60 මූල 3 යට 2යි sin 45 එක යට මූල 2යි. 2යි මූල 2 පොදුයිනේ. මෙතනින් එනවා එකක් මෙතනින් එනවා මූල 3. ඊළඟට sin 75. sin 75 ලියන්න පුළුවන් sin 45 ධන 30. මේක ලියන්න පුළුවන් sin 45 sin 30 ධන cos 40 sin 45 cos 30 ධන cos 45 sin 30 කියලා. sin 45 එක යට මූල 2යි cos 30 මූල 3 යට 2යි. cos 45 එක යට මූල 2යි sin 30 භාගයයි. මෙතනින් එනවා 2යි මූල 2 දෙන්නටම පොදුයි මූල 3 ධන 1ක්. මූල 3 ධන 1 බෙදීම 2යි මූල 2. sin 75. හරි. ඊළඟට B කොටස. fx සමානයි sin වර්ග x බෙදීම 2 ධන මූල 3යි sin x බෙදීම 2 cos x බෙදීම 2 ධන 2යි cos වර්ග x බෙදීම 2. fx යන්නේ a sin x ධන alpha. පුතේ මේ කෝණ x බෙදීම 2කින් ඉන්නේ x වලට හරව ගන්න ඕනේ. භාග කෝණ සූත්‍ර දාමු. cos 2යි θ sin ඇසුරෙන් ඉන්න සූත්‍රය කවුද? 1 ඍණ 2යි sin වර්ග θ. මෙයා මෙහෙට આવොත් 2යි sin වර්ග θ සමානයි 1 ඍණ cos 2යි θ. මොන sin වර්ග θ කියන්නේ මෙයා බෙදීම 2. එතකොට මේකට දාන්න පුළුවන් 1 ඍණ cos මෙතන θ නම් 2යි θ. මෙතන x බෙදීම 2 නම් x දෙකෙන් බෙදෙන්න ඕනි. sin වර්ගනේ ඉන්නේ. මේ ඉන්නේ කවුද? මූල 3 එළිය තියාගන්න. sin θ cos θ. sin 2යි θ සූත්‍රය. මේක දෙගුණ වුණොත් sin x මෙතන දෙකක් නැහැනේ. එහෙනම් බෙදීම දෙකක් දාමු. 2යි cos වර්ග cos වලින් දාමු. 2යි cos වර්ග θ ඍණ 1. එතකොට 2යි cos වර්ග θ කියන්නේ cos 2යි θ ධන 1. මේකට දාන්න පුළුවන් cos 2යි θ ගුවොත් cos x ධන 1. sin වලට භාග කෝණ සූත්‍ර තියෙන එකයි. cos වලට භාග කෝණ සූත්‍ර තුනක් තියෙනවා. cos වර්ග sin වර්ග cos වර්ග පද වලට වෙන වෙනම සූත්‍ර වල ලියලා ආදේශ කරා නම් හරි. මෙතන දෙකක් පොදුවට ගමු. 1 ඍණ cos x ධන මූල 3යි sin x මේක දෙකෙන් වැඩි වුණොත් 2යි cos x ධන 2 වෙනවා. 1යි 2යි 3යි. මේ දෙන්න සුළු වුණොත් ධන cos x වෙනවා. මෙතන මූල 3යි sin x වෙනවා. බෙදීම 2. වෙන වෙනම බෙදමු. 3 බෙදීම 2. මෙයා වෙනම බෙදුවොත් භාගයයි cos x. මේක වෙනම බෙදුවොත් මූල 3 යට 2යි sin x. 3 බෙදීම 2. පුතේ මේක එක જાතියකට හරව ගන්න ඕනේ. sin වලට හරවන්න ඕනේ. මේක අර මේකේ වර්ගයේ දන මේකේ වර්ගයේ වර්ගමූලයෙන් බෙදෙනවා. නිකන් බලන්න පුතේ මෙතන මේ අපි දන්න කෝණ දෙකක් හැදිලා නේ තියෙන්නේ. මම මෙයාව මෙතන ලියනවා sin x මූල 3 යට 2 ලියන්න පුළුවන් cos 5 බෙදීම 6යි නේ. cos 30 නේ. මෙතන ඉන්නවා cos x. එතකොට මේක නිකම්ම මෙයා cos කියලා ගත්තොත් මේක නිකම්ම sin 5 බෙදීම 6 වෙනවා. හරිනේ sin 5 බෙදීම 6 භාගයක් නේ. 3 බෙදීම 2යි. sin a cos b ධන cos a sin b කියන්නේ sin a ධන b x ධන 5 බෙදීම 6.
හරි. ඒතර මේක ලියන්න පුළුවන් sin x ධන 5 බෙදීම 6 ධන 3 බෙදීම 2යි. මොනොත් a කියන්නේ කවුද? මෙතන සංගුණක 1යි. ඇල්ෆා කියන්නේ කවුද? මෙතන කෝණය 5 බෙදීම 6යි. b කියන්නේ මෙයා 3 බෙදීම 2යි. a b හා ඇල්ෆා නිර්ණය කළ යුතු නියත වේ. එතකොට අපි පෙන්වන්න ඕනේ මෙයාලා කියලා. y සමානයි fx ප්‍රස්ථාරය මේ පරාසය තුල අඳින්න. එතකොට y සමානයි fx කියන්නේ sin x ධන 5 බෙදීම 6 ධන 3 බෙදීම 2. උපරිමගේ හොයාගන්න. මේකට 1 දැම්මොත් y ගේ උපරිමගේ එනවා 1 ධන 3 බෙදීම 2 කියන්නේ 5 බෙදීම 2යි. අවමගේ හොයාගන්න. එතකොට මේකට ඍණ 1 දාන්න. ඍණ 1 ධන 3 බෙදීම 2 කියන්නේ භාගයයි. මධ්‍යයගේ මේකට බිඳුව දැම්මොත් ඉන්නේ 3 බෙදීම 2යි. පුතේ ආවර්තය වෙනස් වෙන්නේ නැහැ. මෙතන සංගුණක එකක් නේ. ඒ කියන්නේ 5 බෙදීම 2 කෑල්ලෙම තමයි පැන පැන යන්නේ. උපරිමයක් හරි අවමයක් හරි ලබා දෙන කෝණය හොයාගමු. මේකට 1 දාපුවාම තමයි උපරිමය ලැබුණේ. එතකොට sin x ධන 5 බෙදීම 6 සමානයි 1 විට y උපරිම වේ. මේක සාධාරණ විසඳලා ඔක්කොම කෝණ ඕනේ එක කෝණයක් හොයාගමු. sin 5 බෙදීම 2 එක කෝණයක් නෙෝනේ. මේක සමානයි 5 බෙදීම 2. 5 බෙදීම 2කින් 90න් 30ක් ගියොත් 60ක් එනවා. දෙකලවර අගයක්. දෙකලවර අගයක්. මට මේ සීමාව දීලා තියෙන විදිහට දෙනවා පුතේ. ඕක ලස්සන දෙකලවර අගයන් සෙට් එකේ අපි ප්‍රස්ථාරය ඇඳලා බලමු දෙකලවර අගයන් ගානට අපේ ප්‍රස්ථාරය කොහේ හරි තැන් වලට සෙට් වෙනවද කියලා. නැත්නම් දෙකලවර අගයන් හොයමු. අදින්න මේක y මේක x. කවුද අගයන් තුන? භාගය තමයි මැද අගය. නෙමෙයි අවම අගයේ භාගයයි. මධ්‍ය අගය 3 බෙදීම 2යි. උපරිමය 5 බෙදීම 2යි. පුතේ උපරිමයක් මෙතන බිංදු උපරිමයක් ලබා දෙන්නේ 5 බෙදීම 3 දී. ආවර්තය වෙනස් වුන්නේ නැහෙනි 5 බෙදීම 2 කෑලි තමයි පනින්නේ. 60ට 90ක් එකතු වුණොත් 150 කියන්නේ 150 කියන්නේ 3යි 5 5යි 5 බෙදීම 3 නේ. 60ව 5ක් 5යි 5 බෙදීම 3 නෙමෙයිනේ. 150 කියන්නේ 5 බෙදීම 6ව 30ව 5ක් 5යි 5 බෙදීම 6යි. අනේ මේකට 90ක් එකතු කරා ආවර්තයෙන් 4න් එකක්. 150 90ක් එකතු වුණොත් 240යි. 240 කියන්නේ 60ව 4ක්. එතකොට ඒක ලියන්න පුළුවන් 5 බෙදීම 3ව 4ක්. හරිනේ. 60යි 60යි ඔව් 240යි. 240ට 90ක් එකතු වුණොත් 330යි. 330 කියන්නේ 5 30වා 11ක්. 11යි 5 බෙදීම 6යි. හරි නේද? ඔව් මේ එක කෙලවරකට සෙට් වුණා. එහෙනම් ආයේ අමුතුවෙන් ඒක හොයන්න දෙයක් නැහැ. මේක ලස්සනට කෙලවරක ඉන්නවා. පිටිපැස්සට එන්න 90ක් අඩු කරන්න. 60න් අඩුවක් අඩු කරොත් ඍණ 30යි. ඍණ 5 බෙදීම 6යි. ඍණ 30න් 90ක් අඩු කරොත් ඍණ 120යි. ඍණ 2යි 5 බෙදීම 3යි. ඍණ 120න් 90ක් අඩු කරොත් ඍණ 210යි. ඍණ 210යි කියන්නේ ඍණ 210යි කියන්නේ නේද? 120න් 90ක් අඩු වුණොත් ඍණ 210යි කියන්නේ 30ව 7ක්. ඍණ 7යි 5 බෙදීම 6යි. 210න් 90ක් ගියොත් 210න් 90ක් ගියොත් 300යි. 300 කියන්නේ 60ව 5ක්. 5යි 5 බෙදීම 3යි. ඍණ. අනිත් කෙලවර සෙට් වෙනවා ගන්නට. 5 බෙදීම 3 දී උපරිමයක්. ඊළඟ පොයින්ට් එකට එද්දි මැදට එනවා. ඊළඟ පොයින්ට් එකෙද්දි යටට යනවා. ඊළඟ පොයින්ට් එකට එද්දි ආපහු මැදට එනවා. මෙතනදී මෙතන ඉඳලා මැදට එනවා. ඊළඟ පොයින්ට් එකේදී යටට ගියා. මෙතනට ආවා. ඊළඟට මෙතනට ආවා. දැන් ඇඳගෙන යනවා. මෙතනින් මෙතනට ගියා. මෙතනින් මෙතනට ගියා. මෙතනින් මෙතනට ගියා. ගානට මෙතනින් මෙතනට ආවා. මෙයා මෙතනට ගියා. මෙයා මෙතනට ගියා. මෙයා ලස්සන මෙතනට ආවා. එන්න ප්‍රස්ථාරය. ඊළඟට fx සමානයි k. කියන්නේ පුතේ අපේ සමීකරණයයි
y සමානයි k සමීකරණය සමාන වෙන තැන් පුතේ ප්‍රස්ථාර දෙකක් සමාන වෙන තැන් කියන්නේ ඡේදන ලක්ෂය. දැන් y සමානයි fx කියන්නේ මෙයා y සමානයි k කියන්නේ පුතේ මෙන්න මෙහෙම අදින රේඛාවක්. ඕකනේ. k සඳහා විසඳුම් හතරක් පවතින k හියගේ පුතේ විසඳුම් වෙන්නේ ඡේදන ලක්ෂය වලින්. බලන්න මේ ටිකේ 1යි 2යි 3යි සෙට් වෙන්නේ. උඩටම ගියොත් 2යි. මෙන්න මේ පොයින්ට් එකට එන්න. මෙතන 1යි 2යි 3යි 4යි. මෙන්න මෙතන හරි. කියන්නේ 3 බෙදීම දෙක එකක් සීමාවක්. බලන්න මේ යට ඕනේ තැනක ඇඳලා 1යි 2යි 3යි 4යි. ඔක්කොගෙම 4ක්. මෙතනට එනකම්ම 4ක්. ඒතර මෙතනදී 2යි. කියන්නේ භාගයට වැඩිය වැඩි වෙන්න ඕනේ. එහෙනම් k භාගයට වඩා වැඩි වෙන්න ඕනේ 3 බෙදීම දෙකට වඩා අඩු වෙන්න ඕනේ. පුතේ භාගයක් වුණොත් මූල 2යි 3 බෙදීම දෙකක් වුණොත් ඒත් 1යි 2යි 3ක් 4ක් වෙන. කියන්නේ මේකට සමාන වෙන්නත් පුළුවන්. ඒගේ පරාසය භාගයයි 3 බෙදීම 2යි විශාලයි මේකට සමාන වෙන්න පුළුවන්. ඒ අතර ඕනිම තැනක මේ කැපෙන තැන් 4ක් සෙට් වෙනවා. ඒක මූල විසඳුම් 4ක් සෙට් වෙනවා. හරි. අන්තිම ගාන ABCD ඍජු කෝණාශ්‍රය. දෛශික ගාන ABCD ඍජු කෝණාශ්‍රයේ AB කියන්නේ Aලු BC කියන්නේ Bලු E අනු AB මත AEට EB AEට EB එකට K1 අනුපාතයට පිහින ලක්ෂයක්ලු BC මත BFට FC මේකේ BC නේද B කියන්නේ මේක තමයි B කියලා කියන්නේ එහෙනම් මේකත් B මේකත් A වෙනවා BC මත BFට FC එකට K2 එකට K2 වෙන පරිදි ලක්ෂ දෙකක K1 හා K2 තාත්වික නියත වේ AF AF කියන්නේ මෙයා AF හා CE CE කියන්නේ මෙයා G හිදී ඡේදනයේ වේ මේ ලක්ෂය G EGට GC අනුපාතය 1:3ක් VGට GC අනුපාතය 1:3ක් AGට GF අනුපාතය AGට GF අනුපාතය 2:3ක් මේක 2:3යි නම් K1 හා K2 අගයන් සොයන්න කියන්නේ එයාලා අපිට අනුපාත හොයලා දීලා K1 K2 හොයන්න අපි පුතේ අනුපාත වලින්ම පටන් ගමු එක්කෙනෙක්ගෙන් පටන් ගමු AG ගෙන් පටන් ගමු AG කියන්නේ කොච්චරක්ද AG කියන්නේ නැත්නම් අපි මේ ත්‍රිකෝණය අල්ලලා ත්‍රිකෝණාකලන නියමයේ දාමු අපි එහෙමනි කරන්නේ අර නොදන්න කැපෙන මේ දෙන්නා බෙදෙන විදිය හොයන්න මේ කෙනෙක්ට ත්‍රිකෝණාකලන නියමයේ දාන්න මේ ත්‍රිකෝණයට දාමු AG E ත්‍රිකෝණය සලකා ඒකට මට AE ලියන්න පුළුවන් AE ලියන්න පුළුවන් AG ධන GE කියලා AG ධන GE කියලා හරිද AG ධන GE කවුද AE කියන්නේ AE කියන්නේ මේ දෙන්නගේ එකතුවෙන් එකක් A K1 ධන 1යි 1 ධන K1කින් 1යි A සම්පූර්ණ කෙනාගේ AG ලියන්න පුළුවන් 3යි 2යි 5යි 5න් දෙකක් AF මේක මම AB කියලාම ලියලා ගන්නම් තේරෙනවනේ එතකොට K1 ධන 1කින් 1යි AB සම්පූර්ණ කෙනාගේ මෙයාගේ මෙච්චරයි AG කියන්නේ 5න් 2යි AF AG කියන්නේ 5න් 2යි AF GE කියන්නේ 3යි 1යි 4යි 4න් එකක් CE 4න් එකක් CE එතකොට මෙයා 1යට 1 ධන K1කින් AB කියන්නේ Aට AB කියන්නේ Aට මේක 5න් 2යි AF AF කියන්නේ AB ධන BF AB ධන BF 4න් එකයි CE කියන්නේ CB ධන BE
CB ධන BE එක ධන K එකයි A දෙක බෙදීම 5යි AB කියන්නේ Aට BF කියන්නේ K දෙක ධන 1න් 1යි BC K දෙක ධන 1න් K දෙක ධන 1න් 1යි BC කියන්නේ Bට 1යට 4යි CB කියන්නේ ඍණ Bට BE කියන්නේ K ධන 1න් K1 BA එතකොට BA කියන්නේ ඍණ A මම මේක ඍණ කරලම ලියන්නම් K1 බෙදීම K1 ධන 1න් A හරිද K1 ධන 1න් K1 BA කියන්නේ ඍණ A ඔක්කොම AB වලින් ලියවිලා තියෙනව නේද දැන් නිශුන්‍ය සමාන්තර ප්‍රමේයයට යන් A ටික එක පැත්තකට ගමු 1යට 1 ධන K1 වතාවක් A පුතේ මෙතනින් එනවා ඍණ 2යි A බෙදීම 5 මෙහෙට එන්නේ ඍණ වෙලා මෙතනින් එනවා මේ දෙන්න වැඩි වුණොත් ධන ඍණ මෙහෙට එන්නේ ධන වෙලා ධන K1යි A බෙදීම 4 වතාවක් K1 ධන 1 B ටික මෙතන ඍණ ඉන්නේ මෙහෙට ධන වෙලා 1යට 4යි B මෙතනත් ඉන්න එක්කනේ මෙහෙට එන්නේ ඍණ වෙලා ඍණ 2යි B බෙදීම 5 වතාවක් K2 ධන 1 එච්චරයිනේ දැන් ඒ ටික පොදුවට ගමු 1යට 1 ධන K1 ඍණ 2 බෙදීම 5 K1යට 4 වතාවක් K1 ධන 1 සම ධන B ටික එළියට ගමු 1යට 4 ඍණ 2යට 5 වතාවක් K2 ධන 1 සමානයි බිඳුව. එහෙනම් මට ලියන්න පුළුවන් ඒකමා B අසමානයි බිඳුව හා A අසමාන්තරයි B නිසා. මේක බිඳුවක් හා අරක බිඳුවක් වෙනවා. 1යට 1 ධන K1 ඍණ 2 බෙදීම 5 ධන K1යට 4 වතාවක් K1 ධන 1 බිඳුවක් හා 1යට 4 ඍණ 2යට 5 වතාවක් K2 ධන 1 සමානයි බිඳුව. මෙතන එනවා 1යට 4 සමානයි 2 වතාවක් 5යි K2 ධන 1. අරස් වැඩි කරොත් 5යි K2 ධන 5 සමානයි 4 වරක් 2 8යි. මොනොත් K2 කියන්නේ 8න් 5ක් ගියොත් 3යි බෙදීම 5. 5න් 3යි. හරි. මෙතනින් K කොහෙම? මෙන්න මේ දෙන්නට 4 වතාවක් K1 ධන 1 පොදුවට ගමු. ඒතර මෙයාට මේ වගේව 4ක් එනවා. මෙයාට මේ වගේ එකයි එක වතාවක් K1 K1 මේක මෙහෙට ගෙනියමු 2 බෙදීම 5යි. අරස් වැඩි කරන්න 4 වරක් 5 20යි 5යි K1 මේක 4 වරක් 2 8යි. එතකොට 8යි K1 ධන 8 කියලා එනවා. හරිනේ? 4යි K1 දෙකෙන් වැඩි වුණොත් 8යි K1 4 වතාවක් එක දෙකෙන් වැඩි වුණොත් 8යි. මෙයා මෙහෙට යවමු 12යි. මෙයා මෙහෙට යවමු 3යි K1. 12 3ෙන් බෙදුනොත් K1 කියන්නේ 4යි. K1 4යි K2 3 බෙදීම 5යි. එනයින් AG සමානයි මේක බව පෙන්වන්න. අපි AG කොහේ හරි ලිව්වා. මෙතනින් පෙන්වන්න. AG මේ ඉන්නේ මේකනේ AG. මෙයා දෙක බෙදීම 5 වතාවක් A ධන 1යට K2 ධන 1 B. මොක තමයි AB කියන්නේ. A ධන 1යට K2 ධන 1 K2 කියන්නේ 3 බෙදීම 5යි. එතකොට K2ට දාමු 3 බෙදීම 5 ධන 1 වතාවක් B. 2 බෙදීම 5යි මෙතන A ධන මෙතන 5ක් පොදුවට ගත්තොත් 5 යනවා උඩට එතන 5යි 3යි 8ක් වෙනවා. 2 බෙදීම 5යි 8ක් ගත්තොත් 8යි A ධන 5යි B බෙදීම 8. 2යි 8යි කැපුණොත් 4යි. මෙතනින් එනවා 8යි A ධන 5යි B බෙදීම 5 වරක් 4 20යි. ඔක තමයි AG කියන්නේ. දීලා තියෙන උත්තරේනේ 8යි A ධන 5යි B බෙදීම 20ක් කියලා දීලා තියෙනවා. හරි.
තව තියෙනවා. දික් කරන ලද DG. මේ ටික දැන් ඕනි වෙන්නේ නැති වෙයිනේ. මොකද්ද කියන්නේ? දික් කරන ලද DG Hදී AB ඡේදනය කරයිලු. DG දික් කරමු. Hදී AB ඡේදනය කරනවා. හරි. DH සමානයි ලැම්ඩා DG ලෙසගෙන AB ලැම්ඩා ඇසුරෙන් AH සොයන්න. AH ලියමු. මට AH ලියන්න පුළුවන්. AH ලියන්න පුළුවන් AD ධන DH. එහෙම වුණොත් AH සමානයි AD කියන්නේ බීට. DH කියන ඔයාලා ගන්න කියලා ලැම්ඩා වතාවක් DG. හරි. B ධන ලැම්ඩා වතාවක් DG කියන්නේ කාටද? DG ලියන්න පුළුවන් DA ධන AG කියලා. DA ධන AG. හරි නේද? DG ලියන්න පුළුවන් DA ධන AG. B ධන ලැම්ඩා වතාවක් පුතේ DA කියන්නේ ඍණ B. AG කියන්නේ අර හොයපු එක්කෙනා. 8යි A ධන 5යි B බෙදීම 20. මේක පොඩ්ඩක් සුළු කරගමුනේ. HB ධන ලැම්ඩා වතාවක් මෙතන 20ක් පොදුවට ගත්තොත් ඍණ 20යි B ධන 8යි A ධන 5යි B බෙදීම 20. මොනොත් A සමානයි B ධන ලැම්ඩා වතාවක් මෙතනින් එනවා 8යි A 20න් 5ක් ගියොත් ඍණ 15යි B බෙදීම 20. ඇතිනේ. H හෙව්වා එනයින් ලැම්ඩා යගේ සොයා 7යි H සමානයි 8යි H වේවා. දැන් H අපි ලැම්ඩා එක විදිහකට ලියලා තියෙන්නේ. තව H කෙනෙක් ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් නේද පුතේ? H කියන්නේ AB ගෙන් යම් ප්‍රමාණයක් කියලා. එතකොට AB ගෙන් යම් ප්‍රමාණයක් අපි ලියමු H mu වතාවක් AB කියන්නේ B දන්න ලෑ මේක තේරුණා නේද? H ලියුවා mu වතාවක් AB කියලා. හරිනේ? AH AB ගෙන් යම් ප්‍රමාණයක් මේක B දන්න ලැම්ඩා වතාවක් 8යි A ඍණ 15යි B බෙදීම 20. AB කියන්නේ 8යි A බෙදීම ඍණ 15යි B. ආයි පුතේ ලැම්ඩා mu ප්‍රමේය. ගමු එක පැත්තකට. අර පැත්තට යමු. B මෙතනින් එනවා 8යි ලැම්ඩා A බෙදීම 20. මේ දෙන්න වැඩුණොත් ඍණ 15යි ලැම්ඩා B බෙදීම 20. මෙයා මෙහෙට එන්නේ ඍණ mu A වෙලා. ඒ ටික එළියට ගමු. ඒ ගත්තොත් මේක බෙදී මේක 4ෙන් කැපෙනව නේද? 2යි ලැම්ඩා බෙදීම මේක 4ෙන් කැපුණොත් 5යි. ආයි මෙතනින් එනවා ඍණ mu. B ටික එළියට ගමු. මෙතනින් එනවා එකක්. මේක 5ෙන් කැපෙනව නේද? 3යි ලැම්ඩා බෙදීම 5. 5 4යි 5 3යි. මෙතන 4 2යි 4 5යි. ආයි නිශ්ශුන්‍ය අසමාන්තර ප්‍රමේය. මේ දෙන්න අසමාන්තරින්ද මේ කෑලි දෙක බිඳුවක් වෙන්න ඕනේ. ඍණ mu සමානයි බිඳුව හෝ 1 ඍණ 3යි ලැම්ඩා බෙදීම 4 සමානයි බිඳුව. මෙතනින් එනවා 1 සමානයි 3යි ලැම්ඩා බෙදීම 4. 4 බෙදීම 3 සමානයි ලැම්ඩාට. මෙතනින් එනවා 2යි ලැම්ඩා බෙදීම 5 සමානයි මියුට. 2 බෙදීම 5 වතාවක් ලැම්ඩා කියන්නේ 4 බෙදීම 3 සමානයි මියුට. මෙතනින් එනවා මියු කියන්නේ 8 බෙදීම 15ක්. හරි නේද? 8 බෙදීම 15යි. එතකොට මියු කියන්නේ කවුද? මෙයා. අපි H ගත්ත මියු වතාවක් AB කියලා. AH කියන්නේ මියු කියන්නේ 15න් 8ක් 15න් 8ක් AB. හරි. AH 15න් 8ක් නම් HB කියන්නේ මේක 15න් 8ක් නම් ඉතිරි 15න් 7යි AB. දෙන්න බෙදන්න. AH බෙදීම HB සමානයි AB කැපෙනවා 15ට 15 කැපෙනවා 8 බෙදීම 7යි.
මෙතනින් එනවා 7යි AH සමානයි 8යි HB කියලා. 7යි AH සමානයි 8යි HB. හරි. හරි ඊළඟට යම් බලය ගන්න. B කොටස. තවිදි සඩාස්ත්‍රයක් ගැන කතා කරනවා. A B C D E F මෙම සඩාස්ත්‍රය අයත් වූ බල පද්ධතියක් පිළිවෙලින් A C D F දී ක්‍රියා කරන පුතේ I J වලින් බල දීලා තියෙන්නේ. එතකොට I කියන්නේ තිරස් බල, J කියන්නේ සිරස් බල. ධන 2යි PI. එතකොට A වලදී මේ පැත්තට 2යි P කෙනෙක්. ධන 3යි මූල 3යි PJ. එතකොට y පැත්තට 3යි මූල 3යි P. C වලදී භාගයයි PI. එතකොට මේ පැත්තට P බෙදීම 2යි. ඍණ මූල 3යි P. එතකොට ඍණ කිව්වොත් මේ පැත්තට මූල 3යි PJ කියන්නේ y පැත්තට ඉන්න එක්කෙනා. ඊළඟට D හිදී ඍණ 2යි P. එතකොට මෙහෙට ධන මෙහෙට ඍණ. මේ පැත්තට 2යි P. ඍණ මූල 3යි P. එතකොට පල්ලෙහාට මූල 3යි P. J කැල්ල කියන්නේ y කොටස. I F හිදී 3යි P. 3යි PI කියන්නේ මේ පැත්තට 3යි P. ධන 3යි මූල 3 බෙදීම 2යි PJ. එතකොට ධන පැත්තට 3යි මූල 3යි P බෙදීම 2යි. ඔය ටික තමයි බල. පාදයක දිග A කියලාත් කියනවා. හරි. මෙම P හා යනු පිළිවෙලින් නිව්ටන් හා මීටර වලින් මනන ලද ධන රාශිය වේ. පද්ධතියේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වයත් දිශාවත් එහි ක්‍රියා රේඛාවෙන් AB කැපෙන තැනට A සිට දුරත් හොයන්න. සිරස් ටික හොයාගමු. 2යි P. P බෙදීම 2යි. ඍණ 2යි P. මේ පැත්තට 3යි P. 2යි P දෙන්න කැපෙනවා. මෙතන දෙකක් පොදුවට ගත්තොත් 6යි 1යි 7යි P බෙදීම 2යි. සිරස් ටිකක් ගමු. උඩට 3යි මූල 3යි P. පල්ලෙහාට මූල 3යි P. පල්ලෙහාට ඍණ මූල 3යි P. උඩට 3යි මූල 3යි P බෙදීම 2යි. 3යි මෙතන ඉන්නවා දෙකක්. 3න් දෙකක් ගියොත් මූල 3යි P ධන 3යි මූල 3යි P බෙදීම 2. දෙකක් ගත්තොත් 2යි 3යි 5යි මූල 3යි P බෙදීම 2යි. සංප්‍රයුක්තය හොයමු. මෙහෙට ඉන්නවා 7යි P බෙදීම 2ක්. මෙහෙට ඉන්නවා 5යි මූල 3යි P බෙදීම 2ක්. දැන් සංප්‍රයුක්තය R කෝණේ ඇල්ෆා කියලා ගමු. R මේකේ වර්ගය 49යි P වර්ගයේ බෙදීම 4යි. මෙයාගේ වර්ගය 5 වර්ගයේ 25යි 25 සරත් 3 75යි P වර්ගයේ බෙදීම 4යි. 49 75යි 4යි 124යි. දෙකට බෙදුවොත් 62යි 4න් බෙදුනොත් 31යි. 31යි P වර්ග. එහෙනම් R කියන්නේ මූල 31යි P. දිශාව මේක බෙදීම මේක P බෙදීම 2 කැපුණොත් 5යි මූල 3 බෙදීම 7යි. එහෙනම් ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 5යි මූල 3 බෙදීම 7යි. මෙන්න මේ පැත්තට. සංප්‍රයුක්තයේ විශාලත්වයේ දිශාව හෙව්වා. AB කැපෙන තැනට A සිට දුරත්. එහෙනම් අපි ඇඳගමු. සංප්‍රයුක්තයේ මේ හරියක ඉන්නවා කියලා. අපි හිතමු සංප්‍රයුක්තයේ මේ හරියකින් යනවා. ඒක තිරස් දෙන්නෙක් විදිහටම ඇඳගමු. 5යි මූල 3යි P බෙදීම 2යි. මේ පැත්තට 7යි P බෙදීම 2යි.
අපි ගමු පුතේ A ඉඳලා මෙයාට තියෙන දුර x කියලා. හරි. කැපෙන තැන හොයන්නේ ගූර්ණ දෙක සලකලා පද්ධතියේ ගූර්ණය සංප්‍රයුක්තයේ ගූර්ණයට සමාන කරලා. නම් මම ලියනවා A වටා පද්ධතිය සමාන වෙන්න ඕනේ A වටා සංප්‍රයුක්තයට. A වටා පද්ධතිය ගද්දි මේ දෙන්න එන්නේ මෙයයි 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 එනවා. ලියමු. මේ පැත්තටනේ. ඍණ මූල 3යි p වතාවක් පුතේ ලම්බ දුර. මෙතන 60යිනේ. මේ දිග A මේක A cos 60. මෙයාට තියෙන ලම්බ දුර A ධන A cos 60. ඊළඟට මේ බලන්න පොඩි දෙයක් මෙන්න මේ දෙන්න එකම ක්‍රියා රේඛාවේ නේද ඉන්නේ. එකටම ගන්න පුළුවන් නේද? මේ දෙන්නම එකම ලම්බ දුර තියෙන්නේ පුතේ. එතකොට ඒක කරකින්නේ අනිත් පැත්තට. ඍණ 3p ධන p බෙදීම දෙවාරයක් කවුද ලම්බ දුර? මේ උස. මේ උසනේ. A ගේ sin 60. මෙහෙට cos 60 මේක sin 60. A sin 60. හරි එතකොට මෙයා ඉවරයි මෙයා ඉවරයි මෙයා ඉවරයි. මෙයත් මේ පැත්තට මූල 3යි p වතාවක් එයා ගන්නට මේ ලක්ෂ්‍ය හරහා යන්නේ ඒ දුර. ඍණ මූල 3යි p වතාවක් A. මෙයා හරි මෙයා හරි මෙයා හරි මෙයා හරි මේ දෙන්න. මෙයා අර පැත්තට. එතකොට ධන 2p වතාවක් ලම්බ දුර. මේකට ලම්බ දුර කියන්නේ මේ උස. මේක A මෙතන 30යිනේ. A cos 30. එතකොට මේක ඇල්ලත් A cos 30 2A cos 30. ආයිතුරුලා ඉන්න කවුද මෙයා? ඒකත් අනිත් පැත්තට. එතකොට ලම්බ දුර මේක. A cos 60. ඍණ 3යි මූල 3යි p බෙදීම දෙවාරයක් A cos 60. හරිනේ ඔය ටිකනේ බල ටික. ඊළඟට සංප්‍රයුක්තය. මේක එන්නේ A හරහා යනවා මෙයා එනවා 5යි මූල 3යි p බෙදීම දෙවාරයක් x. 5යි මූල 3යි p බෙදීම දෙවාරයක් x. හරි සුළු කරමු. පුතේ p ටික කැපෙනවා ඍණ මූල 3 වතාවක් මේක A බෙදීම 2යි. A ට A බෙදීම 2ක් එකතු වුණොත් 3යි A බෙදීම 2යි. මෙතන ඍණ 3 අරක් 2 6යි 7යි p බෙදීම දෙවාරයක් sin 60 කියන්නේ p කැපුණානේ. A විතරක් එදෙනවා sin 60 මූල 3 යට 2යි. මෙතන ඍණ මූල 3යි A මෙතන 4යි A වතාවක් cos 30 මූල 3 යට 2යි. මෙතන ඍණ මූල 3යි A බෙදීම දෙවාරයක් cos 60 භාගයයි. ඒක සමානයි 5යි මූල 3 බෙදීම දෙවාරයක් x. මේ මූල 3 ටික කැපෙනව නේද හැම එක්කෙනෙක්ගෙම? මෙතනින් එනවා ඍණ 3යි A බෙදීම 2ක්. මෙතනින් එනවා ඍණ 7යි A බෙදීම 4ක්. මෙතන A මෙතන 2යි A මෙතන 3 බෙදීම 4ක් A මේක 5 බෙදීම 2යි x. අපි 4ක් පොදුවට ගමු. 4ට 2 ඒවා 2යි දෙවරක් 3 6යි A. මෙතනින් එනවා 7යි A මේක ඍණ 4යි A මේක 8යි A මේක ඍණ 3යි A සමානයි 5 බෙදීම 2යි x. මෙයයි කැපෙනවා 2යි. 7යි 3යි 10යි 6යි 4යි 10යි 20යි 20න් 8ක් ගියොත් ඍණ 12යි A බෙදීම 2 සමානයි 5යි x. මෙයයි කැපුණොත් 6යි ඍණ 6යි A බෙදීම 5 සමානයි x. يعني ඇත්තටම මේ පැත්තෙන් නෙමෙයි කැපෙන්නේ මේ පැත්තෙන්. එහෙනම් ලියන්න පුළුවන් BA සිට BA දෙසින් 6යි A බෙදීම 5 දුරකින් කපයි. සංප්‍රයුක්තයේ කපයි. කියලා ලියවනම් හරි. හරි. A හරහා යන අමතර බලයක් අමතර F බලයක් පද්ධතියට එකතු කළ විට පද්ධතිය බල යුග්මයකට තුල්‍ය වේ නම් F බලයේ විශාලත්වයේ දිශාව සොයන්න. ඒ කියන්නේ මේ බල පද්ධතිය වෙනුවටම ගන්න පුළුවන් තනි එක්කෙනා තමයි සංප්‍රයුක්තය. එයා කවුද? 31යි p අර පැත්තට. ඒතර මේ කට්ටිය ඔක්කොම අමතක කරෝ සංප්‍රයුක්තය විතරයි ඉන්නේ. එතකොට අමතර F බලයක් A හරහා යන අමතර F බලයක්
මේ A හරහා යන විදිහට අමතර F බලයක් දානවා. එතකොට පද්ධතිය බල යුග්මයකට තුල් වෙනවා. පුතේ පද්ධතිය වෙනුවට ගන්න පුළුවන් තනි එක්කෙනා මෙයා. එයා මෙන්න මෙතනනේ ඉන්නේ ඇත්තටම. මම මෙහෙම කරන්නද? මේක ඕනේ නෑනේ. මේක මම මකන්නම්. මම නිකන් රූපයක් ඇඳලා ඔයාලට පෙන්නන්නම්. එන්නේ පද්ධතිය අයින් කරලා ඒ වෙනුවට අඳින්න පුළුවන් එක්කෙනා මෙතන ඉන්නවා. එයා මේ පැත්තට යනවා මූල 31යි p කෙනෙක් ඇල්ෆා අනතර. මේ A හරහා මෙතනනේ A ඉන්නේ. A හරහා යන බලයක් දාපුවම පද්ධතිය යුග්මයකට තුල්‍ය වෙනවා. පුතේ පද්ධතිය යුග්මයකට තුල්‍ය වෙන්න නම් අනිවාර්යෙන්ම යුග්මයක් හැදෙන නම් අපි දාන්න ඕනේ A හරහා මෙයාට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක්. එතකොට යුග්මයක් හැදෙන්නේ. එහෙනම් F කියන්නේ මූල 31යි p දිශාව ඇල්ෆා සමානයි tan ඉන්නස් අරකම තමා 5යි මූල 3 බෙදීම 7ක්. හැබැයි ඇල්ෆාගේ මේ F බලයේ දිශාව මේ පැත්තට. අනිත් පැත්තට දාන්න ඕනේ. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ කෙනෙක්. ඕක තමයි F කියලා කියන්නේ. මුල් පද්ධතියටම මුල් පද්ධතියට ඒ කියන්නේ මෙයාට තලයේම වූ ABC අතර ක්‍රියා කරන මෙච්චර විශාලත්වයෙන් යුත් බල යුග්මයක් යෙදුව විට බල පද්ධතියේ සංප්‍රයුක්තය ක්‍රියා රේඛාවට AB කැපෙන ස්ථානයේ පිහිටීම සොයන්න. මට දැන් මෙයා වැඩක් නැහැ මොකද මම සංප්‍රයුක්තයයි එයා කැපෙන තැනයි දන්නේ හින්දා මම එයාව ඇඳ ගන්නවා. එතකොට මුල් පද්ධතිය මම ඇඳ ගන්නවා හපව්. සංප්‍රයුක්තය කපන්නේ මෙන්න මෙතනින්. A ඉඳලා මම දැන් තිරස් දෙන්නෙක් විදියට අඳින්නේ 5යි මූල 3 බෙදීම 2යි මේ පැත්තට 7යි p බෙදීම 2යි. මෙන්න මේ දුර 6යි a බෙදීම 5යි. හරි. මෙයාට එතකොට ABCD මෙහෙම හිටියේ. ABC අතට ක්‍රියා කරන. ඒ කියන්නේ මේ පැත්තට ක්‍රියා කරන 4යි මූල 3යි p. විශාලත්වයෙන් යුත් බල යුග්මයක් යෙදුව විට බල පද්ධතියේ සංප්‍රයුක්තය ක්‍රියා රේඛාවට AB කැපෙන තැන. කියන්නේ පුතේ කොහොම බල යුග්මයක් දාපුවාම හැදෙන පද්ධතියේ සංප්‍රයුක්තය කොහේ හරි තැනකින් යයි. එහෙනම් අපි යාට තුල්්‍ය පද්ධතියක් ආපහු වෙන්ද ගමු. කියන්නේ මේ දෙන්න එකතු වුණාම හැදෙන සංප්‍රයුක්තයේ සහිත පද්ධතිය තමයි මේ අඳින්න යන්නේ. හරි. අපි හිතමු කොහෙන් හරි කපාගෙන යනවා ඇති. පුතේ හැදෙන සංප්‍රයුක්තයේ විශාලත්වය කියන්නේ මේ බලන්න. මේ මුල් පද්ධතිය යාට බල යුග්මයක් දානවා. බල යුග්මයකින් මේ පද්ධතියේ තිරස් වලටවත් සිරස් වලටවත් බලපෑමක් නැහැ. මොකද බල යුග්මයකින් ඇති වෙන්නේ ගූර්ණයක් විතරයි. ඒතර ගූර්ණය දැම්ම කියලා මෙයාගේ විශාලත්වයවත් විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. දිශාව ක්‍රියා කරන තැන විතරක් වෙනස් වෙයි. අපි හිතමු විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ කියන කතාව ඔලුවට දාගන්න ඕනි. බල යුග්මයක් දැම්මට පුතේ බල යුග්මයක තිරස් සිරස් ශුන්‍ය වෙනවනේ. ඒතර මෙයාට බල යුග්මයක් එකතු වුණා කියලා මේවට හානියක් වෙන්නේ නැහැ බලවලට. අපි හිතමු මේ වගේ තැනකින් කපනවා කියලා. يعني බල යුග්මයක් දැම්මොත් ක්‍රියා කරන තැන වෙනස් වෙනවා. 5යි මූල 3යි p බෙදීම 2යි 7යි p බෙදීම 2යි. අපි හිතමු මෙතන ඉඳලා x නෝට් දුරකින් තමයි කපන්නේ කියලා. මම මේ ඇන්දේ මෙන්න මෙයාට තුල්්‍ය පද්ධතිය. මේ දෙන්න එකතු වුණාම හැදෙන සංප්‍රයුක්තය කොහේ හරි තැනකින් යනවා ඇති. විශාලත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. වෙන්න බෑනේ ඉතින්. ඇයි මේ යුග්මයක් නේ එකතු කරන්නේ? මගෙන් අහන්නේ ඒ හැදෙන සංප්‍රයුක්තයේ ක්‍රියා රේඛාවට AB කැපෙන ස්ථානයේ පිහිටීම. මේ x නෝට් දුර හොයාගත්තා නම් හරි. ඉතින් පද්ධති දෙක තුල්්‍ය කරමු. ඉතින් තිරස් සිරස් සමාන කරලා වැඩක් නැහැ නේ ගූර්ණ ගන්න එපා. ඒ වටා පද්ධති දෙක සලකා. සලකන්න. මෙතනින් එනවා 4යි මූල 3යි PA කෙනෙක්. මේක එන්නේ මෙයා අනිත් පැත්තට. ඍණ 5යි මූල 3යි P බෙදීම දෙවාරයක්. එයාට දුර 6යි A බෙදීම 5යි. එච්චරයි න්යාගේ බල. ඒක සමාන වෙන්න ඕනේ මෙයාට සංප්‍රයුක්තයට. 5යි මූල 3යි p බෙදීම දෙවාරයක් දුර x නෝට්. අර කෙන්නේ නෑනේ. මෙයා ඒ හරහා යනවනේ මේ පැත්තට. ඔක සුළු කරමු. මූල 3යි p මූල 3යි p මූල 3යි p කැපුණා. මෙයයි කැපුණොත් 3යි. මෙයයි කැපුණොත් අයින් වෙනවා. 4යි a ගෙන් 3යි අඩු වුණොත් a. 5 බෙදීම 2යි x නෝට්. ඉතින් එනවා x නෝට් කියන්නේ 2යි a බෙදීම 5යි. ධනයි. කියන්නේ A සිට AB දෙසින් 2යි A බෙදීම 5 දුරකින් කපන්නේ. හරිනේ.
හොඳ මේ පේපරේම පුතේ අර එක්සෑම් මට්ටමට මේ පොඩ්ඩක් උඩට තියෙන ඉතින් හොඳ ගණන් ටිකක් තියෙනවා. උපරිම තියරි මේක චෙක් වෙලා තියෙනවා සෑහෙන්න දුරට. හරිම ලස්සන පේපර් එකක්. හොඳට බලන්න ඩිස්කෂන් එක. එහෙනම් ඊළඟ පේපරෙන් හම්බෙමු.